පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලෙකට පෙර දඹදිව බ්‍රහ්මදත්ත නම් රජ පරම්පරාවක් බරණැස පාලනය කරමින් දිගට පැවතුණා. ඒ කාලේ බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අගබිසවට දරුවෙක් ලැබෙන්න ඉඳලා නිසි මාසවලට කලින් මස් ඇදැල්ලක් බිහි වුණා. දරුවා නෙමේ බිහි වුණේ මස් ඇදැල්ලක් හැටියට බිහි වුණා. කලින් ලැබුණා. දැන් දරුවෙක් අංග සම්පූර්ණ දරුවෙක්ගේ ලකුණු නෑ මස් ඇදැල්ල තියෙන. ඒ වෙලාවේ අර දරුවා බිහිවෙන්න මාලිගාවේ උපකාර කරපු මේ පිරිස කල්පනා කරා ඒ කාලෙත් ඉතින් ඔය ගංගානම් ගඟේ තමයි පා කරලා යවන්න. අදත් මැරුණට පස්සේ අලු ටික හරි පා කරන්න ඉන්දියාවේ ගංගානම් ගඟේ. ඒ වෙලාවේ භාජනයක මේ මස් ඇදැල්ල තියලා තවත් භාජනයකින් හොඳට වහලා සීල් කරලා සටහනක් තිබ්බා බරණැස බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහන් කරා. මෙහෙම සටහන් කරලා ගඟේ පා කරලා ඇරියා. දැන් මේ මස් ඇදැල්ල සහිත භාජනයේ ගඟේ පාවෙලා බොහෝ දුරක් කොහොම ගිහිල්ලා යනකොට එක මහා වනාන්තරයක ඉරදි බල සම්පන්න තාපසයන් වහන්සේ නමක් තවුස්දම් පුරනවා. මේ තාපසයන් වහන්සේ හැමදාම උදෑසන මේ ගඟට යනවා මූණකට හෝදගෙන පැම් පහසුවෙන්. එදා වතුරට බැහැලා මූණකට දෝවනය කරනකොට අර භාජනයේ වතුරේ පාවි ආපු භාජනයේ කකුලේ දැවටුණා. භාජනය අරන් බැලු මොකද්ද මේ? බලනකොට සටහන දැක්කා බරණැස බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි. ඒ වෙලාවේ අධිෂ්ඨාන කරලා බැලුව 이르දි බල සම්පන්න තාපසයන් වහන්සේ මොකක්ද මේ? දැක්කා මේ භාජනයේ තුල මේ තියෙන මස් ඇදැල්ල උණුසුම හිටින ආකාරයට තව දින කීපයක් මේ විදිහටම විවෘත නොකර තිබුණොත් මේ භාජනයේ තුල අර මස් ඇදැල්ලෙන් දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙනවා. එහෙමම භාජනය අරගෙන ගිහිලා උණුසුම්ව තාපසාරාමේ එහෙම අරගෙන තිබ්බා. මේ තාපසයාත් බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. තමන් 이르දියෙන් අධිෂ්ඨාන කරලා නිසි දවසේ භාජනය විවර කරනකොට අර මස් ඇදැල්ල දෙකට බෙදිලා ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි මස් ඇදැල්ලෙන් දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙලා. හැබැයි මේ දරුවන්ගේ සමයේ වෙනස් ලක්ෂණ තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මවකුසේ සම්පූර්ණයෙන් වැඩිලා ඉපදිච්ච දරුවෝ නෙමෙයි. දරුවා ලැබෙන්න මාසෙකට එකහමාරකට කලින් මස් ඇදැල්ලක් හැටියට බිහි වෙලා ඒ තුළින් නිර්මාණය වෙච්ච දරුවෙක් ඉන්නේ. දරුවෝ දෙන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ සම විනිවිදගෙන හම ඇතුලේ තියෙන මේ නහරවැල් අස්ති ඊටාම සියුම් සිවියක් වගේ හමක් දරුවන්ට තියෙන. අන්න ඒ නිසා තමයි මේ දරුවෝ දෙන්නට චවි කියන්නේ හම. ටික දරුවෝ දෙන්න තරුණ කාලෙට එනකොට ළමා වයසට එනකොටත් අනික් දරුවන්ගේ හමට වඩා ඊටාම සියුම් හමක් තියෙන. හම විනිවිදගෙන පේනවා. මේ දරුවෝ දෙන්න මේ තාපසයන් වහන්සේ බොහොම 이르දි බල සම්පන්නයි. මහපොට්ට ඇඟිල්ලෙන් අධිෂ්ඨාන කරලා ශරීරයේ ඇඟිල්ලෙන් කිරි කරලා මහපොට ඇඟිල්ලෙන් කිරි පෙව්වා කියන. පින්වතුනි දේශනාවල තියෙනවා චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත සතර මහා ධාතු වඩලා චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත කෙනෙකුට ඒ සතර මහා ධාතු අධිෂ්ඨානෙන් වෙනස් කරන්න පුළුවන්. ශරීරයේ ලේ ධාතුව කිරි බවට පත් කරලා අධිෂ්ඨානෙන් මහපොට ඇඟිල්ලෙන් කිරි පෙව්වා කියන. දැන් ගමේ මිනිස්සුන්ට වෙනද වගේ නෙමෙයි තාපසයන් වහන්සේ දැන් ගමට වෙනද වගේ වඩින්නෙත් නෑ. මොකද මේ කියලා මිනිස්සු තාපසාරාමයට කැලේ ඇවිල්ලා බලනකොට අනේ පුංචි දරුවෝ දෙන්නෙක් තාපසයන් වහන්සේ හදනවා. අර ගමේ මිනිස්සු කිව්වා තාපසයන් වහන්සේ මේ දරුවෝ දෙන්න අපට දෙන්න. ඔබට කරදරයක් අපි මේ දරුවෝ දෙන්න හදාගන්නම් කියලා ගම්වාසීන් දරුවෝ දෙන්න හදාගත්. තාපසයා ගමේ මිනිස්සුන්ට කිව්වා මේ දරුවෝ දෙන්න රාජ කුමාරවරු. ඒ නිසා බොහෝම ගෞරවයෙන් මේ දරුවෝ දෙන්න හදා වඩා ගන්න. මේ ගමේ මිනිස්සු තමයි දරුවෝ දෙන්න හදාගත්. හැබැයි තරුණ වයස එනකොට බැලුවා මේ අයගේ හැමේ ස්වභාවය නිසා අපි මේ අයම විවාහ කරලා දෙමු කියලා මේ දෙන්නම විවාහ කෙරෙව්වා. ඒ අයට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියලා සඳහන් වෙනවා. දැන් මේ කතාව තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු 10 ගානකට පෙර සිදුවීමක් ඔය. 16 වතාව. මොකද ඒ වෙනකොට ආයුෂත් දීර්ඝයි. සාමාන්‍ය බුදුහාඳුර පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි සාමාන්‍ය. එතකොට ඊට වඩා දීර්ඝ ආයුෂක් තිබිච්ච කාලයක් ඔය. ඒ නිසා ඒ අයට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියන. එතකොට 16 වතාවක් නියුන් දරුවෝ ලැබුණා කියන එතනම දරුවෝ 32ක්. ඒ අය අතර විවාහ කිවිස ගැනීම මේ පරම්පරාවේ සිදු වෙනවා.
මේ අය මේ විදිහට තමයි ලිච්ඡවී කියන පරපුර වර්ධනය වෙන්නේ. ඔහොම වර්ධනය වෙච්ච පරපුර එන්න වර්ධනය වෙනකොට නගරි ලොකු සීමාවක් ඔවුන්ට වෙන් කරලා දුන්නා. ඒ පරපුර වේගෙන් අවුරුදු ගානක් යනකොට අවුරුදු 100 ගානක් යනකොට පරම්පරාවෙන් පරම්පරාවට වේගෙන් වර්ධනය වෙනකොට නගර සීමාව දෙවනි වතාවටත් විශාල කරා. තවත් කාලයක් යනකොට ඒ ප්‍රමාණෙත් මදි. ජනගහනය වැඩි මේ නගරේ. ඒ නිසා නගර සීමාව 3 වතාවක් විශාල කරා. ඒ නිසා තමයි 3 වතාවක් විශාල කරපු නගරය තමයි විශාලා මහා නුවර කියලා එදා හැඳින්වුවේ. ලිච්ඡවී රාජධානී අගනගරයට බවට පත්වනේ විශාලා මහනුවර. මෙන්න මේ විශාලා මහනුවර ඒ වෙනකොට ලිච්ඡවී රජ පවුලට අයිති රාජ කුමාරවරු අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට 7707ක් හිටියා කියලා. එතකොට මේ රාජ කුමාරවරු සමූහාණ්ඩු පාලනයක් අරගෙන යන. දැන් අපි හිතමු රාජ්‍ය පාලනයේට මේ සියලු දෙනා 7707 දෙනාම සමගියෙන් එකතු වෙනවා. සමගියෙන් සාකච්ඡා කරනවා, සමගියෙන් විසිරීලා යන. ඔබ අහලා ඇති සප්ත අපරිහානීය ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ලිච්ඡවීන් තුල තිබිච්ච අපරිහානීය ධර්ම. ඔවුන් බොහොම සමගි. එක සතියක් එක්කෙනෙක් රාජ්‍ය පාලනයේ ප්‍රධාන රජකමේ වාඩි වෙනවා. අනිත් හැමෝම සහයෝගයෙන් ඒ රජ්ජුරුවන්ගේ අවවාද අනුව සමගියෙන් සාකච්ඡා කරනවා. ඊළඟ සතියේ තව කෙනෙක්, ඊළඟ සතියේ තව කෙනෙක්, මේ විදිහට ලිච්ඡවී රාජකුමාරවරු 7707 දෙනාම එකතු වෙලා සමගියෙන් තමයි මේ රාජ්‍ය පාලනය අරගෙන ගියේ. ඒ නිසා දඹදිව තිබිච්ච ශාස්ත්‍රීයකම දිව්‍ය ලෝකයක් වගේ නගරයක් හැටියට සඳහන් වෙන්නේ විශාලා මහනුවර ලිච්ඡවී රාජධානිය.